හැලෝ කොහොමද මගේ යාළුවෝ ටික හොඳින් යති කියලා මම විශ්වාස කරනවා. අද ගෙනාවේ සමාජයට වැදගත් වටිනා ආදර්ශමත් කතාවක්. බිඳුණු සිහිනයක් යලි ගොඩනැගීම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ලුත විවාහ වූ යුවලක මදු සමය ගත කර අවසන් වී පාන්දර යාමය උදා විය. කාමරයේ ඇත්තේ විශාල නිහඬතාවයක්. සඳලි ඇඳේ කොනක වාඩි වී නිහඬව කඳුළු සලයි. සමීර කාමරයේ ගමන් කරමින් දෙඩි පීඩනයකින් සහ කලකිරීමකින් පසු වෙයි. සමීර නළලත අත තබාගෙන මට මේක හිතා ගන්නවත් බෑ සඳලි කොහොමද මෙහෙම දෙයක් උනේ මම ඔයාගෙන් ඇහුවේ එකම එක දෙයයි ඒ අවංකකම මම ඔයාට දහස් වතාවක් කිව්වා මම දිවුරම කියන්නේ මම ඔයා ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක් දිහා ඇහැක් කරලා බලලවත් නෑ මාව විශ්වාස කරන්න සඳලි හඬමින් සමීරට කිව්වා සමීර කෝපයෙන් කියනවා විශ්වාස කරන්න මම කොහොමද විශ්වාස කරන්නේ මම හැමදේම දෙක්කා සමාජයක් ඉස්සරහා මම දැන් කොහොමද මූණ දෙන්නේ අපේ අම්මට මම මොකක්ද කියන්නේ සඳලි හඬමින් නැගිට සමීර අස්සලට යයි අනේ එහෙම කතා කරන්න එපා සමීර මට ඔයාගේ ආදරේ නැතව වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ මම කිසිම වැරද්දක් කළා නැහැ ඇත්තටම නැහැ එහෙනම් කොහොමද එහෙම උනේ ඒකට හේතුවක් තියෙන්න එපා සමීර මහත් කෝපයෙන් කියයි සඳලි අසරණව මම දන්නේ සමීර මම දන්නේ ඉස්කෝලේ යන කාලේ මම සයිකලෙකින් වැටුණ සැරයක් ගොඩක් තුවාල වුණා ඒත් ඒක මේකට සම්බන්ධ වෙන්න විදියක් නැහනේ සමීර මොහොතක් කල්පනා කර ගැඹුරු හුස්මක් ගනී ඔහුගේ කේන්තිය තරමක් අඩු වී ඒ වෙනුවට දැඩි ව්‍යාකූල බවක් පෙනේ හරි මට මේක මෙහෙම ඉවර කරන්න බෑ අපි මේකට උත්තරයක් හොයාගන්න ඕන අපි දොස්තර කෙනෙක් හම්බෙන්න යමු. හරි යමු සමීර. ඔයා කැමති ඕනම තැනකට යමු. මට ඕන ඔයා මේ ඇත්ත තේරුම් ගන්නවා දකින්න විතරයි. සඳලී දොස්තර හමුවීමෙන්වත් සමීරගේ හිත හැදේවි යන බලාපොරොත්තුව ඇතිව කිව්වා. වෛද්‍ය ප්‍රනාන්දුගේ වෛද්‍ය මධ්‍යස්ථානයට දෙදෙනාම යයි. වෛද්‍ය ප්‍රනාන්දු සම්සුන්ව ඔවුන් ඉදිරිපිට වාඩි වී සිටී. සමීර සහ සඳලි දෙදෙනාම අපහසුවෙන් සහ බියෙන් පුටු මත වාඩි වී සිටී. වෛද්‍ය ප්‍රනාන්දු කරුණාවන්ත බැල්මක් හෙළමින් හරි පුතා දුව මුලින්ම බය වෙන්න එපා හිතේ තියෙන දේ පැහැදිලිව කිසිම දෙයක් හංගන්නේ නැතුව මට කියන්න මේ වගේ ප්‍රශ්නෙන පළවෙනි දෙන්න ඔයාලා නෙවෙයි සමීර බිම බලාගෙන අපහසුවෙන් දොස්තර අපි බැඳලා තාම සතියයි හනිමූන් එක ගත කරාට පස්සේ මම දැනගත්තා සඳලි එයා වචන පැටලෙයි. එයා කන්‍යාවක් නෙවෙයි කියලා. වෛද්‍ය ප්‍රනාන්දු සඳලි දෙස බලයි. ඇය බියෙන් වෙවුලයි. දුව ඔයාට මේ ගැන මොනවද කියන්න තියෙන්නේ? සඳලි කඳුළු කිරුණු දැසින් දොස්තර මම දෙවියන් පල්ලා කියන්නේ මම කවදාවත් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්තලා නැහැ. මගේ මහත්තයා ආරෙන්න. මම දන්නේ නෑ ඇයි එහෙම දෙයක් උනේ කියලා. වෛද්‍ය ප්‍රනාන්දු සමීර දෙසට හැරි. පුතා, ඔයා එහෙම හිතුවේ ඇයි? පළමු ලිංගික එක්වීමේදී රුධිර වාහනයක් උනේ නැති නිසාද? ඔව් ડોක්ටර්, අපි අහලා තින්නේ පොත්වල කියවලා තින්නේ එහෙමනේ. හරි. දැන් මම කියන දේ හොඳට අහගන්න. සමාජයේ තියෙන ලොකුම මිත්‍යාවක් සහ වැරදි වැටහීමක් තමයි ඔය. කන්‍යා භාවය කියන්නේ හැමතිස්සෙම රුධිර වාහනයෙන් ඔප්පු කරන්න ඕන දෙයක් නෙවෙයි. ඔහු පෑනක්ගෙන කඩදාසියක සරල රූපයක් අඳමින් වෛද්‍ය ප්‍රනාන්දු මෙසේ පැහැදිලි කරයි. බලංග කාන්තාවකගේ යෝනි මාර්ගය ආශ්‍රිතව කන්‍යා පටලය කියලා තුනී පටලයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේක යෝනි මාර්ගය සම්පූර්ණයෙන්ම වහන තියලා සීල් එකක් වගේ දෙයක් කියලා. ඒක වැරදි. මේක සාමාන්‍යයෙන් සිදුරක් සහිත පටලයක්. ඒ වගේම හැම කාන්තාවකගේම මේ කන්‍යා පටලේ එක වගේ නැහැ. සමහර අයගේ එක හරීම තුනී. සමහර අයගේ ටිකක් ඝනකමයි. තවත් සමහර අයගේ ඒක හරීම ඇදෙන සුළුයි. ෆ්ලෙක්සිබල් එක. ඇදෙන සුළුයි? ඕ හරියට රබර් පටියක් වගේ. එහෙම අයට පළමු ලිංගික එක්වීමේදී ඒ පටලයට හානියක් වෙන්නේවත් රුධිරය වහනය වෙන්නේවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර තරුණියන්ට උපතින්ම මේ පටලය පිහිටන්නේ නැහැ. වෛද්‍ය ප්‍රනාන්දු දෙදිනාටම හොඳින් පැහැදිලි කර දෙයි. ඒ විතරක් නෙවෙයි
ලිංගිකව එක්වීමකින් තොරව වුණත් මේ පටලෙට හානි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ක්‍රීඩා කරනකොට අශ්වයන් පෙදනවා, ජිම්නාස්ටික් කරනවා, බයිසිකල් පෙදනවා වගේ දේවලදී සමහර වෙලාවට තදබල විදියට ඇද වැටීමකින් උනත් එහෙම වෙන්න පුළුවන්. දුව කිව්වනේ ඉස්කෝලේදී සයිකල් එකෙන් වැටුණා කියලා. සමහර විට එදා ඒ දේ වෙන්න ඇති. සමීර ලැජ්ජාවෙන් සහ කම්පණයෙන් මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ ડોක්ටර්. ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි පුතා. මේ වගේ අපේ සමාජයේ විවෘතව කතා කරන්නේ නැහනේ. වැදගත්ම දේ තමයි කන්‍යාභාවය කියන්නේ ශරීරයේ තියෙන භෞතික දෙයකට වඩා දෙන්නගේ අතර තියෙන විශ්වාසය සහ අවංකකම මත රැඳෙන දෙයක්. දුව කියනනෝ එයා ඔයාට වංචා කරේ නැහැ කියලා. දැන් වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් මම පැහැදිලි කරා එහෙම වෙන්න තියෙන ඉඩ කඩගෙන. දැන් තීරණය ගන්න ඕනේ ඔයා. ඔයා විශ්වාස කරන්නේ ওই දෙන්නගේ ආදරේද? එහෙම නැත්නම් සමාජයේ තියෙන වැරදි මතයක්ද? වෛද්‍ය ප්‍රනාන්දු හමුවීමෙන් පසු සමීර සහ සඳලී නිවසට යන වතරමඟ සමීර සහ සඳලී මෝටර් රථේ නිශ්ශබ්දව ගමන් කරයි. වෛද්‍ය ප්‍රනාන්දු කියපු දේවල් දෙන්නගේම සිත්වල දෝංකාර දෙයි. සමීර රියපදවන අතරතුර වරින් වර සඳලී දෙස බලයි. ඇය ජනේලෙන් පිටත් බලා සිටියත් ඇගේ දැස් කඳුලෙන් පිරී ඇත. සමීර සුක්කානම තදින් අල්ලගෙන මෘදු හඬින් සඳලී ඇය ඔහු දෙස හැරෙන්නේ නැහැ. මට සමා වෙන්න සමීර දුකින් පවසයි. සඳලී සෙමින් ඔහු දෙස බලයි. ඇගේ දැසින් කඳුළු ගලා යයි. මං මෝඩෙක් වගේ හැසිරුනේ. මං ඔයාව සැක කළා. මං ඔයාගේ හිත ගොඩාක් රිද්දුවා. මම මේ දේවල් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම විශ්වාස කළේ මිනිස්සු කියන දේවල්. ඔයා මාව සැක කරපු එක තමයි මට වැඩියෙන්ම රිදුනේ සමීර. මගේ මුළු ලෝකෙම ඔයා. සඳලී ඉකිගසා හඬමින්. සමීර මෝටර රථේ පාරේ අයිතට කර නතර කරයි. ඇය දෙසට සම්පූර්ණයෙන්ම හැරි ඇයගේ දයාත් ඔහුගේ දයාතට ගන්නා. ඔහු ඒ දැස් දෙස බලයි. එතන ඇත්තේ අවංක පසුතැවිලිමයි. ඇය සෙමෙන් හිස වනමින් ඔහුගේ දයාත් තදින් අල්ලා ගන්නා. ඇයගේ මුවගට මද සිනහක් නැගනාගයි. අපි අලුතෙන් පටන් ගමු සමීර. සඳලි සතුටු සිනහකින් පවසයි. ඔහු ඇගේ නලලත මත මෘදු හාදක් තබන්නා. වසර ගානනාකේ වැරදි වැටහීමක් ඔවුන්ගේ විවාහය ආරම්භයේදීම විනාශ කරන්න ආසන්න වී ඇත. නමුත් අවබෝධය, අධ්‍යාපනය සහ සියල්ලටම වැඩි ආදරය ඔවුන්ගේ විශ්වාසීන් උල නැවතත් ශක්තිමත් කර තිබුණා. මේ වගේ කතා හැමදාම අහන channel එක subscribe කරන්න යන්න. ඔයාලට මොකද හිතෙන්නේ මේ කතාව ගැන? පහලින් කමෙන්ට් එකක් දාන්න.